හෙලෝ ළමයි. හයි. අපි දැන් මේ ඉන්නේ කොහෙද? චන්ද්‍රිකාව වෙද? හෙලෝ. ඉතින් කොහොමද? අපි පුසන් දවසේ පොඩි රවුමක් දාන්න ගියා. මේ ඉතින් අපි යන ගමන් යන්කෝ බලන්න. එදා පොසොන් දවසේ හොඳටම වැස්ස දවසක්. දන්සල් ගොඩාක් තිබ්බා. ඒ වුණාට දන්සල් වලට බහින්න තරම්වත් බැරි තරම් වැස්ස. ඉතින් අපිට බඩගින්නක් ඇවිදින් කීරසකට ගිහින් කාලා දැන් මෙයා යන ගම. අපි යන්නේ ඉස්සෙල්ලම චන්ද්‍රිකාවට. ඇත්තටම පොසොන් කිව්වට අපි ගියේ පොසොන් බලන්නම නෙමෙයි. පොසොන් බලන්න ගියේ ඊට පහුවෙනිදා. අද අපි නිකන් ඇවිදින්න ගියේ නිවාඩු දවස නිසා. විශේෂයෙන් කියන්න ඕනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක channel එක හදලා අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. channel එක හැමෝටම subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඉතින් මේ තියෙන්නේ කොහේ ගියත් මම කරන වැඩක්. මම මේ වගේ වීඩියෝ ක්ලිප් අරගෙන හදලා FB එකට අනිවාර්යෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මේ තියෙන්නේ ඉතින් ඒක ගන්න වෙලාව තමයි. මෙයා බය වෙලා හිටියේ. බය වුණේ. මෙයාට මේකට පිස්සෙක් අහේ. මම පොඩ්ඩක් කලබල වෙන්න ඉන්නේ. ඉතින් අපි හිටියේ ඒ වාහනේමනේ. අර කිව්වේ මෙන්න මේ වෙලාව ගැන. මේ තියෙන්නේ වාහනේ අර හිටවත් මෙහෙටවත් ගන්න බැරුව හිර වෙච්ච වෙලාවක්. අපිත් ඒ වාහනේමයි හිටියේ කිව්වට ඩ්‍රයිව් කරන කෙනාට මේකේ ප්‍රෙෂර් එක තියෙන්නේ. අපි තමයි වැස්ස. ඊවලාකු. ගිහින් චූටි වෙලාව ඉන්න හම්බුනේ. ඔන්න ඉතින් ආයෙත් වැස්ස පටන් ගත්තා. ගොඩක් එන්ජොයි කරන්න හම්බුනේ නෑ. ඉතින් දෙමි මහපව් වුණා. වැස්ස එක මම හදන්නේ. පිස්සු. මෙන්න මේක නම් මං හරි ආස වයිබ් එකක්. මේ වෙලාවේ වාහනේ ඇතුලේ කවුරුත් හිටියේ නෑ. එළිය හොඳටම වැස්ස. සින්දුවක දාගෙන මම තනියම මේක ඇතුලට වෙලා හිටියේ ඉතින්. ඊළඟට මේ යන්නේ උඩවලව. එහෙයත් ඉතින් වැස්සම තමයි. මෙතන ඔහොම දැන් එළියට තිබ්බට බලන්නකො තව ටිකකින් වහින හැටි. එතනත් එහෙම ටිකක් වෙලා ඉඳලා ඊළඟට ඉතින් අපි ගියා. මේ වෙලාවේ මේ යනකොට වැස්සයි මීදුමයි එක්ක නිකන් පිටරටක පාරක යනවා වගේ ෆීලිං එකක් තියෙන්නේ. ඒක මාරයි. ඉතින් අදට එච්චරයි. ඊළඟ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් මම යන්න සතුටින් පරිස්සමින් ඉන්න.